හායි අද කතාව ඇවිල්ලා මේ විශේෂ ඉල්ලීමක් මත මේ පවුල් වලට ඇඟිලි ගහන කාලකන්ණි ගැන තමයි මම මේ කියන්නේ. හරිද? ඒක මම දකින්න විදිහ උදාහරණයකුත් එක්ක දැක්ක විදිහත් එක්ක මම කියන්නම්. මේමයි සිද්ධිය. මම පොඩි කාලේ 4 වසරේ 2000 දී. හරිද? මම 4 වසරේ 2000. හරිද? එතකොට මේ අපේ ගෙවල් ළඟට ආව රෙන්ට් එකට කුලියට පවුලක්. හරිද? එතකොට රෙන්ට් කියන වචන අපි දන්නෙත් නෑ. එතකොට හරිද? කුලියට පවුලක් ආවා. හරිද? ආවේ අයියයි අක්කයි ඒ දරුවෙකුයි. එතකොට ඒ දරුවට අවුරුද්දක් එකමාරක් ඒ වගේ ඇති. හරිද? මේගොල්ලන්ගේ කර්මාන්තේ මොකද්ද? මේගොල්ලෝ දුර ගමක මේගොල්ලන්ගේ අර දරුවා ගැනාගතේ උදෙසා තමයි මේ කොළඹට ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මේගොල්ලන් කර්මාන්තය ඇවිල්ලා ස්වීට්ස් කියන්නේ අපි කියන්නේ කැවිලි වර්ග දොදොල් එතකොට අලුවා රම්මනෝ කිරිටෝපි අම්මට උඩු ඒ කාලේ රුලන් කෑලි ඒ කාලේ මන් තරම් ඒවා කෑවේ නැහැ. මම ඒකනේ හැම වෙලේම කියන්නේ මට තිබ්බ ළමා කාලේ මට තිබ්බ තරුණ කාලේ මම ඇත්තටම කියන්නේ කිසිම මිනිස්සෙක්ට තියෙන්නේ නැතුව ඇති. හරිද? ඒවා මම පස්සේ විග්‍රහ කරන්නම්. හරිද? මොකද මේ ඒවා මට ජීවිතේ දේවල් හම්බෙන්නේ අන්ලිමිටඩ්. පොඩි කාලේ නම් එහෙමයි. හැමදේම එහෙම අන්ලිමිටඩ්. හැමදේම කියන්නේ හැමදේම. හරිද? එතකොට මේමයි සිද්ධිය. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා ලස්සන පෞල් ජීවිතයක් ගෙවුවා. අර මේ ඒ ව්‍යාපාරෙත් කරගෙන යන ගමන් හරිම මට තාම මතකයි ඒගොල්ලෝ කොච්චර ආදරණීයද කියනවනම් ඒ යනකොට ඒ අක්කව කිචි කවාගෙන යනවා. ඒ අයියා පොඩ්ඩක් නැමිලා හිටියොත් ඒ අයියා ඔළුවට ගහගෙන යනවා. එහෙම හරි ආදරණීයයි. මොකද මං එහෙ යනවා මං පොඩිනේ. එතකොට මං ඔය පෙන්ඩස කණ්ඩ ආසයිනේ ඒ වයසනේ. හරිද? අනිත් එක තමයි අපි ගෙදර දැන් මම ගෙදර ඉද්දි අපේ ගෙදර ගෙවල් දෙකක් විතර එහා පැත්තේනේ. ඒ අයියා අක්කා හයියෙන් hina වෙනවා ඇහෙනවා අපේ ගෙදරට. හරිද? හයියෙන් hina වෙනවා. ඒගොල්ලෝ හැම වෙලේම හරි විහිළු කරනවා. හරිම ආදරණීයයි. ඒ දරුවා වුණත් එහෙමයි. හරිද? ඉතින් කොහොම හරි ඕක ඔහොම ඉද්දි අර අපේ ගෙවල් ළඟ හිටියා ගෑණියෙක් මේ දැන් මැරුණා මේ මෑතකදී මැරුණා. මේ හිටියා ඒ ගෙවල් කිට්ටුව. හරිද? මේ ඒ කියන්නේ මේ ඒකිට කවදාවත් ජීවිතයක් තිබිලා නැහැ. ඒකේ කරුමේ කියන්නේ ඒකේ දරුවන්ටවත් එහෙම ජීවිතයක් නැහැ. හරිද? එතකොට මේ ඒකිට ඒක බලන් ඉන්න බැරුව ගියා. හරිද? මේ ඒ කියන්නේ අර ලස්සන ජීවිතේ බලන් ඉන්න බැරුව ගියා. ඊට පස්සේ ওই ගෑණි හිමීට පය ගැහුවා ඔය ගෙදරට. පය ගැහුවා කියන්නේ හිමීට ආවා ගියා. ටික දවසක් යද්දි අක්කා මූණේ ල්ලන් ඉන්නවා අයියා වෙනම මූණේ ල්ලන් ඉන්නවා. දැන් මම යද්දි ඒ ගෙදරට මං ඉතින් යනවනේ දවසකට දෙකකට සැරයක් යනවා. එහෙම තමයි ඊට පස්සේ සිටුේෂන්. අර විහිළු තහළු කරන්නේ අර ඒ හිටපු ඒ සමගිය එහෙම් පිටින්ම නැහැ. බලද්දි මේක කියලා තියෙනවා මේ අර ඒ අයියා ඒ කැවිලි පාර්සල් අරගෙන යනවනේ කඩවල් වලට දාන්න. ඒ ගියා මේ කඩවල් වල ඉන්න ගෑනු එක්ක අනම්මනම් කතා කරනවා. ඒගොල්ලෝ එක්ක සෙට් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ එක්ක මේමයි කියලා අර ගෑණිගේ ඔළුවට දාලා සැකේ කියන එක. හරිද? මේ පවුල ඉවරයි එතනින්. එහෙන් යනකනුත් ඒ පවුල ඉවරයි. හරිද? එහෙන් ඒගොල්ලෝ ගියා. මම එතකොට ශිෂ්‍යත්වයට ලියලා ඉවරයි අගෝස්තු 9ද කොහොමද මම ශිෂ්‍යත්වයට ලිව්වේ 2001. ඔව් අගෝස්තු 9 හරියටම. හරිද? මේ ඉතින් කොහොම හරි ඒ මිනිස්සු එහෙන් යනකනුත් ඔය මං කියන කාලේ. හරිද? මේ අරක තමයි උනේ. මේ මිනිස්සු බේද කරලා බින්න කරලා ආයි නන්නත්තර කරලා තමයි හිටියේ. ඒ කියන්නේ ඔළුවට දැම්ම සැකේ ඉවරයි යක්කගේ. හරිද? ඊට පස්සේ දැන් මට ඇත්තටම ඕකේ මේවා කරන්න ඕන උනේ දැන් සැකේ කියන එක පිරිමියෙක්ට ආපම ඌ සූක්ෂම හැමදේම හොයලා බලනවා. ඔය හොයලා බලලා ඔක්කොම කළා නෑ එහෙම දෙයක් නෑ කියලා කන්ෆර්ම් කරන ඌ සාමාන්‍ය ජීවිතේම ගෙවනවා. හැබැයි ගෑණියෙක්ට ඔළුවට කවුරු හරි ගූ ගොඩක් දාලා සැකේ කියන එක ආවොත් එහෙම ඉවරයි. ඒ පවුලේ ආයි ඉතින් ඒ පවුල මොන විදියට මේ මන් දන්නේ ඒක මට තේරෙන්නේ නෑ මේ ඒ න්‍යාය නම් මට තේරෙන්නේ නෑ. ගෑණි කියන සතා ඕමත් තේරුම් ගන්න ටිකක් අමාරුයිනේ. හරිද? දැන් මේ මොන වැඩට වුණත් ඒක අමාරුයි. හරිද? ඉතින් ඒ සැකේ කියන එක ආපුවම ඒ ගෑණි ඒක කවදාවත් නතර කරන්නේ නැහැ නේ. ඒ ගෑණි මොන විදිහටවත් ඒක නතර කරන්නේ නැහැ. ඒක තමයි ඒ ජෙනටිකලි මේ ප්‍රයිමල් කියන්නේ අපි පුරාතනයේ ඉඳන්ම එන විදිය තමයි ඒ. හරිද? ඉතින් ඒ වගේ ඉන්නවා පවුල් වල නෑදෑයෝ. පවුල් වල ඒ වගේ කාලකන්ණි වෙච්ච මේ පවුලක කෙරවලක කොනක හරි ඉන්නවා. කොහෙන් හරි ගෑවිලා හරි ඉන්නවා සක්කිලි. හරිද? උන් ඇවිල්ලා මේ ඊට පස්සේ අර ලස්සනට දැන් උඹලා පවුලක් ලස්සනට ජීවිතයක් ගෙවාගෙන යනවනම් උන් ඇවිල්ලා කරන්නේ උන්ට නැති වෙච්ච දේ නේ. ඔය ලංකාවේ උන්ට තියෙන අහේනිනේ. ලංකාවේ උන්ට තියෙන්නේ මහා මාර ඇරියස් අහේනි. උන්ට නැති දේ තව එකෙක්ට තියෙනවට උන් මාර ඊරිසියයි. මාර තරහයි. ඒ කියන්නේ උඹලට උන් කරන්න පුළුවන් මොනවාද? ඒ හැම දෙයක්ම උන් ඒක වෙනුවෙන් කරනවා. ඒකෙන් තමයි උන් ඩොපමින් රිලීස් කරන්නේ. කියන්නේ සතුටු හෝමෝන ගන්න උන් ඒකෙන්. හරිද? ඒක නිසා කිසිම එකෙක්ට ඔය පවුල් වල ඉන්න උඹලගේ පවුල කියන්නේ ලෝකෙනේ මචං. හරිද? කවුරු හරි මේ ගෑණියෙක් හරි මචං කියලා කතා කරන්නේ ඒක තරහ වෙන්න මට වැඩි මල්ලාය බලයි බාලාය බලයි ඒක කරන්න දෙයක් නැහැ. හරිද? මේ සමස්තයෙන් කතා කරන්නේ. හරිද? මේ තමන්ගේ පවුල කියන්නේ තමන් හදාගන්න ලෝකෙනේ. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ එක්ක සැමියා එක්ක හදාගන්න ලෝකේ දරුවෝ එක්ක. ඒ ලෝකෙට ආයි තව උන්ට ඇඟිලි ගහන්න පය ගහන්න දෙන්න එපා. උන් ආවොත් ඉවරයි. තව එකේ පය ගහපුවම උඹලා වත්තේ තියෙන මල් ටික හරි කඩනවා. හරිද? ඒ උඹලා ලෝකේ හිටවල තියෙන මල් ගස් ටික වත්තේ තියෙන මල් ටික හරි කඩාගෙන යනවා.
ඒ උඹලට උන්ට නැතිව උඹලට තියනවා කියලා දැනගත්තොත් ඉවරයි. හරිද? ඕක තමයි මේ රටේ උන්ට කෙලවෙන්න මේ රජ්‍ය කාලේ ඉඳන් කෙලවෙන්න තියෙන එකම දේ. මුන් කවදාවත් දැන් අර මන් දැක්ක මේ අපේ දුවගේ පොතකක් තිබ්බ මේ සුද්දෙක් මේ මොන විදිහටවත් මේ කැරල්ලක් මේවා කරගන්න බැරුව ඌ අන්තිමට කරලා තියෙන ලංකාවේ උන්ව සෙට් කරගෙන ඉවරලා ඌට වරප්‍රසාද දෙනකොට අනිත් උන්ට ඉන්න බෑ. ඊට අර රජාව පාවා දීගෙන තමයි එන්නේ. ඔන්න ඕක තමයි ක්‍රමේ. හරිද? මුන්ගේ ඒක ජානවල තියෙන්නේ. ඒක නිසා ඒක ජාන නැති උන් ඉන්නවනේ. හරිද? ඒක නිසා බෞතරේ අර වගේ උන් ඉන්නේ. ඉතින් උඹලා ඒ වගේ පිට උන්ව ගන්න එපා. දැන් නෑදෑයෙක් වුණා සහෝදරයෙක් වුණා උඹලා පවුලට පිට. මේ දරුවට ගෑණිට අර මේ පවුලට පිට. මචං ඒක අනිවාර්යෙන්ම ඔළුවට දාගනින්න. හරිද? මේ ඉතින් අන්න ඔය මන් දැන් කිව්වා වගේ දෙයක් තමයි ඊට පස්සේ වෙන්නේ. උන් කවුරුත් කැමති නෑ. Tamanට නැති දෙයක් අනිවාර්යයෙන්ම දැන් උතන ගෑනුන්ටම ඇබියුස් කරන්න බෑ. මම ඔය ගෑණියෙක් ගැනනේ කිව්වේ. ඔක මං 4 වසරේදී දැක්ක දෙයක්. ඊට පස්සේ මම තව ටිකක් ලොකු කාලේ මම දැකලා තියෙනවා පිරිමි ඇවිල්ලා කේලම් කියනවා. අයිටි ඇඳගෙන කේලම් කියන්නේ. හරිද? ඉතින් මේ අපට උඩු වායි ඒ කියන්නේ ගණ්ඩ දෙයක් නෑ. උන් අන්න ඒ වලින් තමයි මං ජීවිතේ පොඩි කාලේ පාඩම් ඉගෙන ගත්තේ. හරිද? මේ මම ඒවා ඇස් දෙකෙන් දැක්කා. සහ මං ඒවා උන් මේ කරන දේ මට ඒක තේරුණා. මුන් මේ කරන්නේ පිරිමියට හොඳ වැඩක් නෙමෙයි කියලා තේරුණා. හැබැයි උන් සමාජෙට පෙන්නන්නේ අපි එන්න ගැම්මෙන් ඉන්නේ එන්න පිරිමිය මොන ලම්බ නයිටි වැඩ කරන්නේ කේලම් කිය තැන් වල මිනිස්සු කොටෝ අයියෝ ලැජ්ජයි. හරිද? ඉතින් අන්න ඒවත් මං දැක්කා. ඒ හිම දෙජාතියෙම ඉන්නවා. දැන් පවුල් වල ඉන්න සමහරට ඉන්නවා හැම පවුලකම ඉන්නවා. මිනිහෙක් නැති ගෑණියෙක් ඉන්නවම මිනිහා දාලා ගිය උන් ඉන්නවා. පවුල් කඩාගත්ත උන් ඉන්නවම තමයි. එක එක ජරාවේ ගියෝ ගෑනු අනිවාර්යයෙන්ම පවුලක කෙරවලක හරි ඉන්නවා. හරිද? ඒක නෑ කියන්න එපා බං. ඒ නෑ කියනවා කියන පට්ට බොරුවක්. හරිද? පිරිමිත් එහෙමයි. ගෑණි දාලා ගිය උන් ඉන්නවා. බේබද්දු ඉන්නවා. ඇවිල්ලා ගෑණිට ගහන උන් අරයම උට 100 තියෙන වෙලාවට බේබදු කම නෑ නෑගේ. එතකොට ඌ අර ලස්සන පවුල් ජීවිතයක් ගෙවනවා. කවුරු හරි තමන්ගේ පවුල එකේ දැක්කාම ඌ කොහමරි එකට කෙලින්න තමයි හදන්නේ. කියන්නේ එල්නික පවුල කඩන්න තමයි හදන්නේ. නැත්නම් ඌ අර මොන හරි කරලා ළමයට හරි මොන හරි පාරක් ගස්සෝලා මේ උන් එහෙම ආතල්ලයක් ගන්න තමයි හදන්නේ. අන්න ඒක නැති කරන්න තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. හරිද? එතකොට මම මේක විශේෂ ඉල්ලීමක් මත තමයි දැම්මේ. ඒකයි මම මේක නැවතත් කියන්නේ. මම වීඩියෝ පටන් ගද්දිත් මට මතක හිටිට කිව්වා. මේ ඉතින් විශේෂ ඉල්ලීමක් ඇවිල්ලා ගුරුවරියම දෙන්නේ කිව්ව හින්දා තමයි මම මේක දාන්නේ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ බලන ෂෙයා කරන ඕගොල්ලන්ට මම හැමදාම වගේ ස්තුති කරන්නේ මේ බලනවට නෙමෙයි. මේවා සමාජගත කරනවට. ඒ කියන්නේ ඕගොල්ලෝ මේවා සමාජගත කරන්නේ ඕගොල්ලෝ මේ සමාජයට මේ රටට ආදරේ. ඒත් මේ කාලකන්ණි සමාජයට අකමැතිනේ. දැන් මම මේ සමාජය වෙන වැරදිනේ මේ කියන්නේ. ඒවට අකමැති මිනිස්සුනේ ඕගොල්ලෝ මේ. හරිද? එතකොට ඇත්තට මට හරි සන්තෝෂයි. මම බලාපොරොත්තු වෙන්නේ අන්න ඕක. හරිද? ඉතින් අපි බලමු අපි ලස්සන සමාජයක් හදන්න තමයි මාත් මේ දඟලන්නේ. මේ එක මේ දැන් අපිට මේ ගෙදර ඉඳන් පොඩි ඉලෙක්ට්‍රික් බඩු කෑල්ලකින් මේ චූටි ඉලෙක්ට්‍රික් බඩු කෑල්ලන්නේ මේකෙන් කරන්න පුළුවන් තාක්ෂණයක් අපිට දැන් ඇවිල්ලා තියෙනවා. හරිද? ටීවී එකක්වත් ගේක තිබ්බේ නැති අපි නෙමේ. හරිද? අපේ නම් ගෙදර ටීවී තිබ්බා 1992 ඉඳන් තිබ්බලු අපේ සීයා වරාය හින්දා ඉතින් එහෙම මේ තිබිලා තියෙනවා. නැත්නම් ඉතින් අපි එහෙම නැතු අපේ ගෙවල් වලත් නැහැ. හරිද? ඉතින් අන්න එහෙම තාක්ෂණයක් ලෝකයක් තමයි දැන් තියෙන්නේ. අපි කොහොම හරි මේක වෙනස් කරමු. හරිද? මේ වෙනස් කරන්න අපේ හිත දන්නවා මේ කාලකන්නිව ගොඩ දාන්න බෑ කියලා. උන්නට අර එතන ටිකක් හරි ඉන්නවනේ ඒගොල්ලේ ප්‍රඥාව කියන එක කියන්නේ දෙයක් තේරුම් ගන්න පුළුවන් පිරිසක්. අන්න උන් හරි ගොඩ දාමු. හරි. ඉතින් වෙනදා වගේම බොහොම ස්තුතියි බොහොම පිං මේ සමාජය වෙනස් කරන කාර්යයට ඕගොල්ලෝ හැමෝම දායක වෙනවට. මගේ වැරදි වචන කියුණා නම් ඇත්තටම සමා වෙන්න. මේ වගේ ඒවා දැන් මේ කියද්දි මම මාර විදියට සංයමයෙන් ඒ කියන්නේ මම ඇවිල්ලා මේ හරීම වැදගත් විදියට තමයි මම මේ කතා කරන්නේ ලියන්නේ. ඉතින් මම එහෙම වැදගත් විදියට සාමාන්‍යයෙන් මේ නරක දේවල් ගැන නරක විදියට තමයි මම කතා කරන්නේ. හොඳ දේවල් ගැන තමයි හොඳ විදියට කතා කරන්නේ. හරිද? එහෙම තමයි මම දැන් මම අර හැම වෙලේම කියනවා වගේ මේ ලෝකේ ප්‍රශ්න විසඳන ක්‍රම මගේ අත්දැකීම් අනුව තියෙන්නේ දෙකයි. එකක් හොඳින් ප්‍රශ්න විසඳන්න ටිකක් අමාරුයි. මම හැම වෙලේම දෙවෙනි ඔප්ෂන් එක තමයි ගන්නෙ. හරිද? නරක ක්‍රමය. හරිද? එහෙම නැත්තම් මේකේ ජීවත් වෙන්න බෑ. මේ බුදුහාමුදුරන්ගේත් මැදුම් පිළිවෙතේ තියෙනවානේ හොඳින් හෝ නරකින්නේ. ඔය මේ මැදුම් පිළිවෙත කියන්නේ මේ මධ්‍යස්ථව යන එක කිව්වට මේ මධ්‍යස්ථව යෑම නෙමෙයි. හොඳත් ඕනේ නරකත් ඕනේ ජීවත් වෙද්දී. මේ මධ්‍යස්ථ වෙලා හිටියොත් එහෙම මටත් ළමයි හම්බෙයි. ඒ වගේ සමාජයක් දැන් තියෙන්නේ. හරිද? මේ ඒක නිසා තමයි මම ඔය මේවා කියන්නේ. අර ඒ ඇග්‍රෙසිව් ගතිය ඉතින් එනවා. ඒක සමාවෙන්න ඒක කරන්න දෙයක් නැහැ. ඒක මගේ උප්පත්තියෙන් එන ජානවලින් මගේ තාත්තා සීයා අපි ඔක්කොම බාප්පලා මහප්පලා අපි දන්නවනේ පරම්පරාව හොඳ ක්‍රීඩකයෝනේ. ඉතින් මේ ලංකාවේ අනිත් ලංකාවේ නම වෙනස් කරපු මිනිස්සු. ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් අර ඒක තේරුම් ගන්න. හරිද? බොහොම ස්තුතියි.